වර්තමාන ලෝකයේ සාර්ථක ව්‍යාපාර කියන්නේ හුදෙක් ලාභය විතරක් ලබන ව්‍යාපාර නෙමෙයි. තමන්ගේ ව්‍යාපාරය හරහා ප්‍රජාවට, සමාජයට, ඒකම තමන්ගේ පරිසරයට යහපත් වෙනසක් එකතු කරන ව්‍යාපාරවල. අපි ඒවට කියනවා සමාජ ව්‍යවසායන් කියලා. ඉතින් මේ සමාජ ව්‍යවසාය ශාස්ත්‍රය හරහා ඕගොල්ලෝ සමාජ ප්‍රගතියට දායක වෙන්න කැමති නම් අපි ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරනවා ශාස්ත්‍රීය අධ්‍යාපන සැලැස්මක්. ඒක සම්පකාර හා සමාජ ව්‍යවසාය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක්. ජාතික සම්පකාර සංවර්ධන ආයතනය SLQF 4 මට්ටමේ ශ්‍රී ලංකා ප්‍රමිති රාමුවට අනුකූල ඩිප්ලෝමාවක් ලෙසයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙම පාඨමාලාවේදී අපි සාම්ප්‍රදායික විෂය සංකලනයක් නෙමෙයි උගන්වන්නේ. අපි උගන්වනවා AI හා ඩිජිටල් විපරිවර්තන ගැන. ඒකම මානව කේන්ද්‍රිත සැලසුම්කරණය ගැන. ඒකම සුත්‍ර මූල්‍ය හා මූල්‍ය අන්තර්ග්‍රහණය ගැන. ඒකම අන්තර්ග්‍රහණිත කළමනාකරණය හෙවත් ඉන්ක්ලූසිව් මැනේජ්මන්ට් ගැන. ඒවා අනාගත ලෝකයට අවශ්‍ය විෂය දැනුම. ඒකම අපි සමාජ නවෝත්පාදන ප්‍රායෝගික ව්‍යාපෘතියක් ඔස්සේ එහෙම නැත්නම් සෝෂල් ඉනෝවේෂන් ප්‍රොජෙක්ට් එකක් ඔස්සේ ඕගොල්ලෝගේ දැනුම සජීවී අත්දැකීමකුත් එකතු කරනවා. ඒතකොට මේ පාඨමාලාව සම්පකාර සංවර්ධන නිලධාරීන්ට ඒකම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය මණ්ඩලයන්ට පළාත් පාලන නියෝජිතයන්ට සහ සමාජ ව්‍යවසායයක් ඉගෙන ගන්න කැමති සමාජ ව්‍යවසායකත්වය ගැන හදාරන්න කැමති ඕනෑම අයෙකුට විරුද්ධයි. එතකොට මේ පාඨමාලාව බොහෝ විට අපි පවත්වන්නේ සතියන්තයේ සහ සන්ධ්‍යාකාලීන රාත්‍රිකාල දේශන විදියට රැකියා නියුක්ත වන අයට මේ පාඨමාලාවට සහභාගී වෙන්න පහසු වෙන ආකාරයට ඒකම වැඩිපුර ඔන්ලයින් දේශන හරහා සහ ඔන්සයිට් නැත්නම් පන්ති කාමර දේශන කුඩා ප්‍රමාණයක් කරා. එතකොට අපි ආරාධනා කරනවා උපාධියක් දක්වා යන ගමනක ආරම්භක පියවරක් නැත්නම් මුල් ආරම්භයේ තියෙන මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා සමාජ ව්‍යවසාය පිළිබඳ උපාධියක් දක්වා මේ පාඨමාලාව වර්ධනය කරන්න.